මනාප ලිස්ට් එකේ වැඩිම මනාප ගත්ත ධනජය ඇමතුමා. ඉතින් මැරිලාද? ආව් ඩඩ. දැන් මට කී දෙනෙක් බනිනවද? සර්ට විතරක් ඈ. ඇයි සර්ගේ අම්මට? මං කිව්වේ පුද්ගලික ලේකම් වගේ පොඩි රස්සාවකට දාලා දෙන්න. ෂෝක් එකකට තියෙයි. අන්න පුංචි අම්මත් අදන්න ඉතින් මට කියලා අර මැරිච්ච ආච්චිව මතක් කරගන්න. මං අද උදේ වාහනේ එනකොට මං දැක්ක කුණු ගොඩක් ළඟ ඌරෙක් ජරාව කකා ඉන්නවා. මට ඌව දැක්කම ඔබතුමාව මතක් වුණා. මම ඉන්නේ තම්සිගේ ආසනේ. ආසනේ වෙන්න බෑ. දැන් මං ඉන්නෙත් මගේ ආසනෙන් සර්. අනික මං වාඩිලාම ඉන්නේ. මේ සුමනසිරිත් මයි ළඟ ඉන්නේ. මගේ ආසනේ උරුසු කනුව විතරද මචං වැඩ නොකරන්නේ. අනිත් එකක් වැඩ කලේ කියලා මේ රටේ ඔක්කොම ඉන්නේ වෙලාවට වැඩ කරන්නේ උන්ද? අපට තියෙන ලොකුම සම්පත තමයි ශ්‍රම සම්පත. සෙම සම්පතක් ඈ. ලෙඩක් නේ. ඔරලෝසුල තියෙන කටු කීයද? දෙකයිනේ. පැය කට්ටයි විනාඩි කට්ටයි. ඇයි තප්පර කට හොරු ගෙනිල්ලද? ඒකත් එක 3යි. යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න. බට්ට අමුතුවෙන් බලන්න ඕනේ නෑ සර්. කට්ට කරගෙනකොට බට්ට වෙනනවා. බට්ට වෙනෙනවද? හැබැයි ලියන මහත්තයා බට්ට වෙනුනට කවන්නේ තමුසේ වෙනෙන්න එපා. හරිද? අන්තිම උදුරනේ සරම උස්සල බැලුවොත් හරකයන්පු අම්පාර පේනවද? ඇහුන්නේ මං කිව්වේ සරම උස්සල බැලුවොත් හරකයන්පු අම්පාර පේනවද? අම්පාර? අම්පාර නෙමෙයි. මඩ කලපුවත් පෙනේ. ඵලයන් මෙතනින්. මරණයට නියම කරපු ගවයෙක් නිදහස් කරන එකේ උසස් ප්‍රතිඵල තියෙනවා. තියෙනවා. ප්‍රතිඵල තියෙනවා. හැබැයි පස්සක් නෑ වගේ දැනෙනවා. හිරි වැටිලා. නේ තුවාලට බෙහෙත් කරන්න දොස්තර නෝනා කෙනෙක් එක්කන් ආවා. ඇතුළට එන්න කියන්නේ සර්. දොස්තර නෝන කෙනෙක්? ඔව්. උඹට පිස්සුද? යකෝ නෝන කෙනෙකුට පෙන්වන්න පුළුවන්ද පස්ස? පස්ස නෙමෙයිනේ තුවාලේනේ පෙන්වන්නේ. ඉතින් බං තුවාලේ දෙන්නේ පස්සේනේ. සුමුදු උඹට කවුද ඔය පඬිත වැඩ කරන්නේ කිව්වේ? කවුද පඬිත වැඩ කළේ? දොට්ට ආවා බේත් දාන්න. මං දොට්ටව ඇතුළට එක්ක ආවා. ඇත්තද? එහෙනම් ඔබ දොට්ට බහින් ලෑස්තිලා හිටා. මේ දොස්තර නෝනා යවලා මහත්තයෙක් එක්කන් එනවා. එක්ස්කියුස් මී සර්. මේ දොස්තර නෝනාගේම මහත්තයාව එක්කන් එන්නද? එයා දොස්තර මහත්තයෙක්ද? එයා ටේලර් කෙනෙක්. දොස්තර මහත්තයෙක් එක්කන් වරේ.